දෝසය හදාගන්න පුළුවන් පරිපූර්ණ වීඩියෝ එකක් අද අරන් ඉන්නේ. හරිම රසට සොෆ්ට් එකට කිරි රසට මේ ක්‍රම දෙකෙන්ම ඔයාලට දෝසය හදාගන්න පුළුවන්. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. ක්‍රම දෙක කිව්වේ එකක් හදනවා යීස්ට් දාලා අනිත් එක හදන්නේ යීස්ට් අප සෝඩා කිසිම පිපුම් කාරකයක් දාන්නේ නැතුව. මොකද ගොඩක් වෙලාවට ගොඩක් අය ඉන්නවා යීස්ට් අප සෝඩා පිපුම් කාරක කන්න බැරි අය. මොකද ગેස්ට්‍රයිටිස් එහෙම තියෙන අය. ඉතින් එහෙම අයටත් මම හදන විදිය පෙන්නනවා හරිම සොෆ්ට් එකට කිරි රසට. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා හිටියත් එහෙම ඔයාලට මේ ක්‍රම දෙකම බලා ගන්න පුළුවන්. ඒකම රස පොල් චට්නි දෙකක් හදාගන්න විදියත් ඔයාලට මම කරනවා. ඒ වගේම මේක කන්න සෝසේ හොද්ද අපි කියන්නේ සාම්බාරු හොද්ද කියලා ඒක හදාගන්න විදියත් ඔයාලට මම වීඩියෝ එකකින් කරනවා. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙනකම් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි අද වීඩියෝ එක. ඉස්සෙල්ලාම අපි බලමු යීස්ට් අප සෝඩා දාන්නේ නැතුව හදාගන්න ක්‍රමේ. මම මෙතන කැගුළු හාල් කෝප්පයක් අරගත්තා. ඉතින් හාල් මනින්න ගන්න හුඬුවෙන් චුට්ටක් අඩුවට තමයි තියෙන්නේ මෙතන. ඊට පස්සේ මේ තියෙන උඳු ඇට. උඳු ඇට ගත්තා ඒ වගේ භාගයක්. කප් භාගයක් අරගත්තා. ඔයාලට උඳු ඇට හොයාගන්න නැත්නම් උඳු පිටි තියනවා කඩේ. ග්‍රෑම් 100ක් විතර මේකට අරගත්තම ඇති. උඳු පිටි තියනවා නම් මේ වෙලාවේ උඳු පිටි ටික තියාගන්න. අපි හදනකොට කලවම් කරලා අරගනිමු. ඊට පස්සේ මේ දාගන්නේ උළුහාල්. උළුහාල් තේහෙනි භාගයක් මම අරගත්තා. ඊට පස්සේ මේ ටික ඔක්කොම මම සෝදගෙන ආවා. සෝදගෙන ඇවිල්ලා පෙඟෙන තියාගන්න ඕනේ. ඉතින් මම නම් උදේට හදන්න කියලා හිතාගෙන රෑ තමයි මේක පෙඟෙන තියාගන්නේ. ඔයාලට හවස හදනවා නම් උදේ මේ හාල් ටික පෙඟෙන තියාගත්තොත් හොඳයි. පෙඟෙන තරමට හොඳයි. මොකද අපි යීස්ට් අප සෝඩා මොනවද දාන්නේ නැති හින්දා ගොඩාක් සොෆ්ට් එකට එතකොට හදාගන්න පුළුවන්. ඉතින් මේකට මම සොෆ්ට් වෙන්න කියලා පාන් පිටිවත් දාන්නේ නැහැ. තනිකර උඳුයි හාලුයි එකතු කරලා තමයි හදාගන්නේ. උඳු පිටි අරගන්නවා නම් ඒක පැත්තකින් තියලා හාල් ටිකයි උළු හාල් ටිකයි විතරක් පෙඟෙන තියාගන්න. පෙඟෙන තියාගන්නකොට වතුර ටිකක් වැඩිපුර දාගන්න. මොකද උඳු ඇට පිම්බෙනවා. වතුර මදි වෙන්නේ නැත්නම්. දැන් ඔන්න හාල් ටික පෙඟිලා තියෙන්නේ. අඩුම පැය 4ක්වත් මේක පොඟව ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකේ වතුර ටික හොඳට බේරගෙන ඇවිල්ලා බ්ලෙන්ඩ් කරගන්නයි යන්නේ. බ්ලෙන්ඩ් ජායකට දාලා මේකට වතුර දාගන්න ගොඩාක් වැඩි කරගන්නේ නැතුව හාල් මට්ටමට විතරයි දාගන්න ඕනේ. ඉතින් මේකට ගොඩාක් හොඳයි ඔයාලා යීස්ට් අප සෝඩා දාන්නෙත් නැති නිසා පොල් වතුරෙන් බ්ලෙන්ඩ් කරගන්නවා නම්. පොල් වතුර අරගන්න මම නම් ගත්තේ නිකන් වතුර. ඒකම සීනි තේ හැඳගුත් ඒකට දාලම බ්ලෙන්ඩ් කරගන්න. එතකොට හොඳට සොෆ්ට් එකට මේක පිපෙනවා. ඉතින් හාල් මට්ටමට විතර වතුර දාගන්න කියලා කිව්වේ මම. ගොඩාක් දිය වැඩි වුණොත් එහෙම මේකට අපිට පොල් කිරි දාගන්නත් තියෙන නිසා දිය ගතිය වැඩි වෙයි. හොඳ තුනීවට මේක බ්ලෙන්ඩ් කරගන්න. ඔයාලා උඳු පිටි ගන්නවා නම් ග්‍රෑම් 100ක් විතර මේ වෙලාවේ මේකට හොඳට කලම් කරගන්න. ඒ වගේම තමයි ඉතින් ඉක්මනින් කන්න ගන්න ඕන නම් ඔයාලට යීස්ට් කන්න පුළුවන් නම් මේකට යීස්ට් තේ හැන්දක් විතර දාගන්න. දාලා හොඳට කලම් කරලා වහලා තියන. එතකොට පැය එකමාරෙන් දෙකකින් ඔයාලට දෝසය හදාගන්න පුළුවන්. මේක ඉතින් පැය 12ක් විතර වහලා තියන්න ඕනේ. ඉතින් මම මේ විදිහට හොඳට ආවරණය කරගත්තා. ඇතුළට වාතය යන්නේ නැති වෙන්න හොඳට ආවරණය කරගන්න ඕනේ. ඒ වගේම තමයි සීතල කාලයක් දැන් තියෙන්නේ. ටිකක් උණුසුම මේක තියාගන්න ඕනේ. මම සර්විට් එකෙනුත් මේ විදිහට හොඳට ආවරණය කරලා මේක තියාගන්නවා. ඉතින් ඔයාලා හදාගන්න ටයිම් එකට වඩා පැය 12ක් කලින් මේක හදලා තියාගන්න ඕනේ. ඊට වඩා තියන්න එපා නිකන් ඇඹුල් ගඳක් වගේ එනවා. පැය 12ක් 11ක් වගේ තියාගත්තාම ඇති. දැන් ඔන්න පැය 11ක් විතර මම මේක පිපෙන්න තියලා තියෙන්නේ. ඊට කලින් මම සම්බෝලයි මේක කන්න ගන්න හොදි එකයි හදාගන්නයි යන්නේ. ඉස්සෙල්ලම සම්බෝලේ හදාගන්න ඉතින් බලමු. මෙතන පේනවනේ ඔයාලට ගරන් තියෙන જાති ටික. ඊට පස්සේ මම සියඹල ටිකකුත් පෙඟෙන්න දාගන්න. සියඹල දාගත්තම හරිම රසයි. ඉතින් මේ විදිහට පෙඟෙන දාගත්තාම හොඳ පේස්ට් එකක් වගේ අපිට සම්බෝලට එකතු කරගන්න පුළුවන්. වේදිච්ච මිරිස් වගේම ඔයාලට මේකට කොළපාට මිරිස් අරගන්නත් පුළුවන්. ඉතින් මම මිරිස් කලල් ටික පොඩියට කඩාගත්තා. ඒ වගේම සුදු ලුණු ටිකක් කපාගත්ත කෑලි වලට. ඊට පස්සේ මම තෙල් චුට්ටක් ලිපේ තියාගත්ත. රත් වෙනකොට ලුණු ටික දාලා පොඩ්ඩක් පැද ගන්නවා. වැඩි තෙල් දාන්න ඕනේ නැහැ. මේ සැන්දි එකමාරක් දෙකක් දාගත්තම ඇති. ලුණු සුදු ලුණු දාලා ලාවට වගේ පැද ගන්න ඕනේ. ඊට පස්සේ මම කරපිංචා ටිකත් එකතු කරගත්තා. දැන් මම මිරිස් කෑලි ටිකත් එකතු කරගන්නවා. වැඩි කරගන්න එපා. එතකොට නිකන් කර රසක් එනවා. ලාවට වගේ පැද ගන්න ඕනේ. දැන් හරි මම මේකට දැන් පොල් ටික එකතු කරගන්නවා. පොල් ටික එකතු කරලත් ගොඩාක් වෙලා බෙද ගන්න නැතුව මේ විදිහට කලවම් කර ටිකක් වෙලා තියාගන්න. දැන් හරි මම මේකට ලුණු එකතු කරගන්නවා. ඔයාලට ඉතින් මිරිස් නැත්නම් කරල් කෑලි මිරිස් දාගන්න. කෑලි මිරිස් දාලා වැඩි වෙලා තියන්න එපා. ටක් ගාලා ලිපෙන් අයින් කරගන්න. දැන් හරි මම මේක ලිපෙන් අයින් කරගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ සියඹල පේස්ට් එක මම ඇට අයින් කරලා අරගෙන ආවා. ඒකත් මම එකතු කරගන්නවා.
දැන් හරි. මේක නිවිලා තියෙන්නේ මම බ්ලෙන්ඩ් ජායකට දාලා මේක බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් තෝස කන සම්බල් එක වියලිම නැහැ. ටිකක් තෙත ගතියට වගේ තියෙන්නේ. වතුර මම පීරිසැඬ කොප්ප කාලක් විතර මේකට එකතු කරගත්තා. එකතු කරලා හොඳට මේක තුනි පේස්ට් එකක් වෙන්න ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මේ විදියට. ඊට පස්සේ මේ රසම රස ඒ වගේම ගුණදායක තෝසේ හොද්ද හදාගන්න විදිහ බලමු සාම්බාරු එක. මේක ඉඩ්ලි කන්නත් හොඳයි. ගොඩ වෙලා ගන්න නැතුව ටක් ගාලා හදන විදිහ බලමු. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත එළවලු ටික. ඉතින් විශේෂයෙන් ගේන්න ඕනේ නැහැ. ගෙදර ඉතුරු වෙලා තියෙන එළවලු ටිකක් තමයි මමත් අරගත්තේ. අල ගෙඩියකුත් අරගන්නානේ. ඉතින් ඔක්කොටම කලින් මම පරිප්පු ටිකක් හොදලා තැම්බෙන්න තියනවා. පරිප්පු පොඩ්ඩක් මේ විදිහට ඒක තැම්බෙන්න තියලා ඊට පස්සේ මම මුරුංගා කරලක් අරගත්තා. මුරුංගා කරලා ඉතින් සාමාන්‍යයෙන් දාන්නේ මේක සම්පූර්ණයෙන්ම අපි උයනවා වගේ. මට හිතන මේ විදිහට මැද විතර සුරලා අරගන්න ඕනේ කියලා. එතකොට කනකොට කරදරයක් නැහැ. ඉතින් මම මේක ටිකක් වෙනස් විදිහට හදන්නේ අද. දැන් හරි මම එළවලු ටිකත් ඔක්කොම කපාගෙන ආවා. ඉතින් මම එකින් එකට කියන්න ගියේ නෑ. වලට පේනවනේ තියෙන જાති ටික. ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරන්නම්. ඊට පස්සේ ඔන්න දැන් පරිප්පු ටික දැම්බිලා තියෙන්නේ. මේ විදිහට පරිප්පු ටික හොඳට පොඩි කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් හරි මම මේ එළවලු ටිකත් මේකට දාගන්නවා. දාලා වතුර දාගන්නවා එළවලු මට්ටමට විතරක් වගේ වෙන්න. ඉතින් ලුණු අම්මිරිස් ඒ මොනවත් මම දාගන්නේ නැහැ. ඉස්සෙල්ලාම එළවලු ටික තඹ ගන්නයි යන්නේ. ඒකට මම ලුණු කුඩු ඒ වගේම කහ කුඩු මිරිස් කුඩු 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් හරි මම මේක තැම්බෙන්න තියනවා දැන්. ඒක තැම්බෙන්න තියලා මම සීමලා ටිකක් පැගෙන දාගන්නවා. දාලා ලුණු අමිරිස් ටිකක් කපා ගත්තා. ඒ වගේම සුදු ලුණු ඉඟුරු කරපිංච ටිකක් තලා ගත්තා. කෑලි මිරිස් ටිකකුත් කඩලා වගේ තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් එළවලු කෑලි ටිකක් තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ වෙනම තාච්චියක් ටිකේ තියලා තෙල් මෙසෙන්දි දෙකක් විතර දාගත්තා. ඒකට දාලා රත් වෙනකොට අබටියකුයි උළු වල්ටියකුයි දාගත්තා. ඊට පස්සේ තලාගත්ත දේවල් ටික දාගත්තා. ඉඟුරු සුදු ලුණු කරපිංච ටික. ඒක බෙදෙනකොට මම දාගත්ත ලුණු ටික. දාලා අමිරිසුත් දාගත්තා. දැන් හරි අන්තිමට කෑලි මිරිස් ටික දාගත්තා. මිරිස් කෑලි ටික. දාලා මේක චුට්ටක් වෙලා බෙද ගන්න ඕන හොඳ සුවඳ එන ප්‍රමාණයට එනකන්. ඊට පස්සේ මම මේක හොද්දට එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරලා මේක හොඳට නටනකොට ඊට පස්සේ පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. උකු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා නම් හොඳයි. මේ වගේ ප්‍රමාණයක්. දිය ගතිය තියෙද්දිම තමයි පොල් කිරි ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ සීමලා ටිකත් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා උතරව ගන්න ඕනේ. දැන් හරි ලුණු බලලා ලිපෙන් අයින් කරගන්නයි තියෙන්නේ. මේක හරිම රසයි. රස විතරක් නෙමෙයි හරිම ගුණදායක හොද්දක් මේක. ඉතින් දැන් හරි එකත් ඔන්න අපි දැන් තෝසෙ ටික ටට්ටක් ගාලා හදාගන්න බලමු. ඕන දැන් පිටි එක මම අරගත්තා. හොඳට පිපිලා තියෙන්නේ. කිසිම දෙයක් දැම්මේ නැහැ. පැය 11ක් විතර ගියාට පස්සේ මේ වැඩ ටිකත් කරගත්තට පස්සේ පැය 12ක් විතර ගිහිල්ලා. ඉතින් මේ තෝසෙකට වලට පුළුවන් මේ විදිහට ටෙම්පරාදුවක් හදලා දාගන්න. ඉතින් අනවශ්‍යයි කියලා හිතනවා නම් නිකම්ම හදාගන්න. ඉතින් මම සම්පූර්ණ වීඩියෝ එකක් හින්දා ඔයාලට මේකත් කරන විදිය පෙන්නන්නම්. මම මෙතන නැවත කපා ගත්තා. ලොකු ලුණු ගෙඩියක්, ඒ වගේම සුදු ලුණු ටිකක්, කරපිංච ටිකක්, අම්මිරිස් ටිකක්. මේ ಜಾති ටික හීනියටම කපා ගන්නවා නම් තමයි හොඳ. ඊට පස්සේ තෙල් මේසන් දෙකක් විතර ලිපේ තියලා රත් වෙනකොට ඉස්සෙල්ලාම සුදු ලුණු දාගත්තා. දාලා ලොකු ලුණු දාගත්තා. දාලා බැදගෙන අමිරිස් කරපිංච ඒ ටිකක් දාලා හොඳට ටිකක් සුවඳ ප්‍රමාණයට බැද ගන්න ඕනේ මේ විදියට. ඊට පස්සේ ඒක මම එහෙමම ලිපෙන් අයින් කරලා තියාගත්තා. පිටි මිශ්‍රණයට දැන් මම ලුණු දා ගන්නවා. කලින් දාගන්නේ නැහැ. දැන් තමයි දා ගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන උපු පොල් කිරි ටිකක් මම අරගත්ත ටිකක් ඒක දාලා තෝසෙ බැටර් එක හදා ගන්නවා. ඊට පස්සේ හදාගත්ත තෙම්පරාදුවත් මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවනේ මෙන්න මේ පදම වගේ වෙනකන් පොල් කිරි දාලා හදාගන්න. ගොඩ කිරි දාන්න ඕනේ නැහැ. ටිකයි දාන්න වෙන්නේ. හොඳ උපු කිරි ටිකක් දාගන්න. එතකොට හරිම රසට හදාගන්න පුළුවන්. ලුණු එහෙම ඇද්ද කියලා පොඩ්ඩක් බලන්න. දැන් හරි. ඊට පස්සේ අපි හදාගනිමු. ඉතින් පෑන් එකක් හරි තැටියක් හරි ලිපේ තියාගෙන රත් වෙනකොට තෙල් චුට්ටක් ගාගෙන මේ විදිහට හදාගන්න පුළුවන්. ඊස්ට් ආප්ප සෝඩා දැම්මේ නැහැ කියලා නැහැ. මේ බලන්නකො හොඳට තෝසෙ ටික හැදෙනවා. ඉතින් මම මේ විදිහට ඔක්කොම ටික හදාගත්තා. ඉතින් යන්න එපා ඉන්න. දැන් ඉක්මනට හදාගන්න විදිහත් මම පෙන්නනවා තෝසේ ෂණිකව හදාගන්න විදිය.
ඉතින් පුංචි මතක් කිරීමකුත් කරන්න හිතුණා. මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් පල්ලෙහා තියෙන subscribe button එකත් click කරන්න. ඔයා තාම මගේ channel එකට subscribe කරලා එකතු වෙලා නැත්නම්. දැන් බලමු ලේසියෙන් පහසුවෙන් ඉක්මනින් තෝසෙ හදාගන්න විදිය. ඉස්සෙල්ලා වගේම මම හාල් කප් එකක් අරගත්තා. අරගෙන හොඳට සෝදගෙන ඇවිල්ලා පෙඟෙන්න තියාගත්තා. පැය 3-4ක්වත් අඩුම පොඟ ගන්නානේ. ඉතින් හාල් ටික පෙඟිලා තියෙන්නේ මම මේකේ පිපුම් කාරකේ හදා ගන්නවා. ඊට තේ හැන්දක් අරගත්තා. අරගෙන සීනි තේ හැන්දකුත් ඒකට දාගත්තා. දාලා ලා රස්නේ වැඩි රස්නෙත් නෙමෙයි සීතලමත් නෙමෙයි මද රස්නේ. වතුර ටිකක් දාලා මේ විදිහට කලවම් කරලා ඒක ඇක්ටිව් වෙන්න මද රස්නේ උණු වතුර කෝප්පේ උඩින්ම මම තියාගත්තා. වතුර බේරගත්ත හාල් ටික මම බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. බ්ලෙන්ඩර් කරගන්න. ඊට පස්සේ කඩෙන් ගෙනාපු උඳ පිටි පැකට් එකක් මම අරගත්තා. ග්‍රෑම් 200ක් මේකේ තියෙනවා. ඒකත් මම එකතු කරගන්නවා. පාන් පිටිත් මම කෝප්පයක් එකතු කරගන්නවා. ග්‍රෑම් 150ක් විතර. ඊට පස්සේ මම පොල් කිරි අරගත්තා. පොල් කිරි කප් 2ක් විතර වන පිරිසිදු කෝප්පෙන් පළවෙනි සැරේ දෙවෙනි සැරේ කිරි දෙකම අරගන්න පුළුවන්. උකු කිරිම ඕන නැහැ. ඊට පස්සේ මම මේ ටික බ්ලෙන්ඩ් කරගන්න බැරුව මේක වැඩි මං ඊට පස්සේ බාගේ අයින් කරලා බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් ගොඩක් හදාගන්න තමයි මම මේ විදිහට හදාගත්තේ. ඔයාලට ඉතින් ගෙදර 4 දෙනෙක් විතර ඉන්නවා නම් මෙච්චර හදාගන්න එපා. මේ ප්‍රමාණ අඩු කරලා අරගන්න. මම ගත්ත ප්‍රමාණවල වලින් භාගයක් විතර. ඉතින් විනාඩි 3-4ක් විතර හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ පොල් කිරි වලින්. දැන් හරි. මේ තියෙන්නේ ඊට පස්සේ මම මේක දාගන්නවා. මේකට ඊස්ට් ටිකත් හොඳට ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒකත් දාලා හොඳට කලවම් කරලා මම මේක වහලා තියාගන්නවා. ඊට පස්සේ මම ඒක වහලා තිව්වා. ඉතින් පැයකමාරක් විතර තියාගන්න ඕනේ. එතකොට හදාගන්න පුළුවන්. ඉතින් මම මේකටත් ටෙම්පරාදුවක් ලැහැත්ති කරගන්නවා කලින් එකට වගේම. ඉතින් විස්තර කරන්න ඕනෙත් නැහැ තේරෙනවා. ඉතින් කලින් එකත් බලපු නිසා ඔයාලා බලන්න හදන විදිය. දැන් මම මේක කන්න සම්බෝලයක් හදාගන්න යන්නේ. මේක කොළපාට සම්බෝලයක්. පොල් චට්නි එකක්. ලොකු ලුණු ගෙඩියකින් කෑල්ලක් සුදු ලුණු. ඉතින් කොච්ච ටිකකුත් අරගත්තා. අමිරිසුත් තියෙනවා. කරපිංචත් අරගත්තා. ඒ දාගත්තේ සියඹලා. පිටි ටික හොඳට පිපිලා තියෙන්නේ. මම හදාගත්ත ටෙම්පරාදුව මේකට දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් උපු වැඩි නම් කිරි ටිකක් තව දාගන්න පුළුවන් මේ විදියට. දැන් ඉතින් ලුණු හිම ඇතිද කියලා බලලා කලින් වගේම හදාගන්නයි තියෙන්නේ. ඉතින් ගිහින් එන්නම් සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට.